අවුරුදු ගාණක් රට ඉඳලා අවුරුද්දක් සමරන්න ලංකාවට ඇවිල්ලා අවුරුද්ද සමරනවා කියන්නේ how to feeling නා ඕ ඔක්කොක්ක යන්නකෝ මේ පාර අවුරුද්දක් අයනවනේ අනේ මල්ලි මට නම් එන්න විදිහක් නැහැ. ඒකත් එහෙමද? අපේ කොල්ලා එන්න හදනවා. මේ අවුරුද්ද ගමේ සමරන්න ඕනි කියලා. එවන් අක්කා. ඔය කොල්ලත් මගේ එකා වගේමනේ. කොල්ලා උදේම මෙහෙම පිටත් වුණා. දැන් ඔය පැත්තට කිට්ටු කරලා ඇත්තේ. අප්පට සිරි. කොල්ලා ආවත් එක්කද? ඒක නෙමෙයි මල්ලි. ලොකු කොල්ලන්ට කරදරයක් වුණා නේද? මොකද්ද හැබැයිවට උනේ? අප්පෝ ඒක නන කතා කරලා වැඩක් නැහැ අක්කා. අක්කට මතකද මේ අපේ අර පහල ලියද්ද පුරන් වෙලා තියෙන්නේ. ඕක අපේ හාමිනේට මම කිව්වා පුරන් වෙලා තියෙන එකේ තේරුමක් නැති හින්දා ගොඩක් කාන්න කියලා. කවුරු හරි දෙන්නෙක් දාලා. ඕක අහගෙන ඉඳලා අපේ අර ගොම් බූරෝ දෙන්න. මුන් දෙන්න අපේ ලොකු කොල්ලක් ඇදගෙන ගිහින් විනාඩි 5න් හාලා දෙන්නම් කියලා අපේ ලොකු කොල්ලව ගැට ගහලා නගුලකට. ඒ මදිවට අපේ හරක් දෙන්නගේ පුකේ මිරිස් තොම. ඊට පස්සේ අන්තිමේට කොල්ලව හොයාගත්තේ කැනීමක් කරලා. ආහා මල්ලි. මේ අපේ කොල්ලව බලා ගන්න හොඳේ. නෑ අක්කා බය වෙන්න එපා. මම කොල්ලව හැක් වගේ බලා ගන්න. මං ඇවිල්ලා ඉන්නේ. හරි උත්තරයි මල්ලි. පරිස්සමෙන් ඉන්න ජේසු පිටයි. හරි අක්කේ පුළුවන් නම් ඇවිල්ලා යන්න එන්නකෝ. හරි උසරණයි තෙරුවන් සරණයි EAP WP TP මේ හිමිදිරි උදෑසන කමින්දගේ වාඩිය පැත්තට ගියා නම් සොත් එකකුත් දාගෙන කලින්ම අවුරුදු සමර ගන්න තිබ්බා. That's the feeling. කවුද යකෝ 62 අස්සේ රතින් යපත්තු කරන්නේ? ඇත්ති කරේ ආතල්ලක්වත් ගන්න දෙන්නේ නැහැ. කිරිසන්නු මු. ලවර ඒ කාලේ වගේමයි. සුමුදු සුකුමාල උඩි වලි කොහෙක්වත් බං කොහෙක් නෙමෙයි අපි පියා යකෝ. මාපියා මාපි මොකද ඒ මොකද ආත ගියසෙ කණිපර අත ඔයාගේ ලොකු නන්දගේ පුතා එනවා ඈ. මෙහෙ ඔව්. නොහොබිනා වැඩක් එහෙම කරන්නේ නැහැ ඔකට. ඉස්සලානේ පරිස්සමෙන් බලා ගන්න ඕනේ. ආයි ඉතින් ආයි. අපි දෙන්න ගැන මට. මුතුන් හිතන්න දෙයක්වත් නැහැ ඉතින්. නෑ අපි මල්ලි වගේ අපි බලා ගන්න අපේ මල්ලි ඒ මොකද තොපිය මයියට තොපි කරේ. මේ ගම්මලකින් තිබා. පණ ටික. Hey, Uncle Bro, මං ආවේ. ඕහෝ බොක්ක. හෙලෝ මගේ රත්තරන් යාළුවනේ. මං අල්ලන්නේ ඩොටේට. මම මේ පාර අවුරුදු සමරන්නේ ඩොටේ ඉඳන්. මේට පොඩි සිග්නල් ලොස්ට් එකක් තියෙනවා. ඔයාලා ෆුල් ටච් එකේ ඉන්නේ. මං ඔයාලට ෆුල් අප්ඩේට් එක දෙනවා. එහෙනම් good bye. උම්මා. උඩට මේ අවුරුද්දේ මොඳලා වැඩි වෙලා තියෙන ට්‍රැක් එක. අංකල්? අංකල් නෙමෙයි යකෝ මන් තෝගේ මාමා. Sorry මාමේ. My bad. Hello, my dear brothers. Hello, body bro. කවුද සමුදු අයියෝ? එයා නම් දෙන්න මොකක්ද මේ පාස්සේ? කොයියලු?
ඔය ඉන්නේ පැත්ත. සරවන්න සරවන්න. ලයිව් නේ බ්‍රෝ ලයිව්. තරංගන් දේවල් එන්නුනා. දන්නවනේ බ්‍රෝ. ලයිව් එකට තරංගන් කරලා වරේ යන්න. හලෝ මාමේ. මේ අපේ නැන්දා. බල කොහෙද යන්නේ? කොහෙද මේ යන්නේ? අපි යන්නේ මේ මුඩ පොඩ ගමවට මෙන්න. අර ලොකු එක අවුරුද්දක් විතර ගේ ඇතුලේ. ඕකට හුලන් ටිකක්වත් වදින්න එළියට එක්කම් ඵලයල්ලා. කපෑ භාගයකට එක්කන් ගිහලා තමයි වෙච්චර වින්නයියක් කරලා දෙන්නේ. අයියේ මාත් එන්නද? අනේ බෝ ලයිව් එකේ ඉරපන්. ලොකෝ වරේ. අර පොල් කයියව මට පණි මුස්සක් බෑ වරේ. ඔබයේ හලෝ මගේ රක්තර යාළුවනේ අපි දැන් යන්නේ ගිරෙක් ට්‍රැවල් කරන්නයි. ඊට පොඩි සිගනල් ලොක්ස් එකක් තියෙනවා. හේ බිග් බ්‍රදර් ඩෙඩ් බොඩි. මොන කෙන්ගෙඩියක් කරයිද දන්නේ ආයේ මේක අරන් ඉන්නේ. අනේ ඒක කියන්නේ. තාත්තම නිලාකුරු ගෙනාවේ නෑ. ඉලා කරුගෙන ආවම අතින් යගෙන මං ගිහලා එක පත්තු කරලා කරක් කර හිටපන්. බහින්න පුතේ තාත්තට කරදර කරන්නේ නැතුව. ඒක නෙමෙයි තාත්තේ. කොළඹයියම කොහෙද ගියේ? උන් ගම බලන්න කියලා කිය අයියලත් එක්ක. මාත් යන්නද? පරිස්සමෙන් ගිහිල්ලා වරෙන් ඈ. මං යන්නම් අම්මී. ගියාට කමක් නැහැ. අයියලා කරන වැඩේ හැම කරන්න එපා. හලෝ බ්‍රදර් කොකනට් දිස් කොකනට්. හේ රයිට් එක ගන්න රයිට් එක. ගැම්ම ගන්න. අර පොල් පුරා වතුරේ. බෑඩ් වෝටර්. වරෙන් උඩට වරෙන්. ඒ වරෙන් ඔය කුණු ඇලක් බං. ටොයිලට් වෝටර් වෙලා තියෙන්නේ. මල ගෙලියයි අයියේ. දැන් මොකද කරන්නේ? 200ක් දෙන්නත් තියෙනවනේ. ඕයි. සික් මේක දාගෙන දුවන්නත් බෑනේ බං. Why bro? Why? What's the problem? What bro? What the problem? Problem එක අරගෙන problem එක. ප්‍රොබ්ලම් එක Why this? This? ගහගන්නේ. Fighting. Ah, gas. You are very lucky guys. කොහොමද පෙන්නන්නේ ඩොටේ gas? දැන් අපි ලකී වෙන්න යන්නේ. Guys, man, ඩොටේ gas. Proud man. Hey. ඔය මට ගන්නට සුමුදු සුකුමාරයි. අරයා. වරෙන්කො තොපි දෙන්න. බලා නගර කඩ දාලා මට ගස්සන්ට මේ මේ කානේ අනේ ලොම්මයි. මගේ රුපියල් 200 දීපල්ලා නැත්තම් අපි මායුන්ට ගිහින් කියන්නේ. Very bad guys. මට හොඳටම ගැව්වා. මගේ ලව් එක cancel. මේ අයියේ ඔයා දැක්කද අපේ අයියලා මේ පැත්තේ යනවා. කවුද තෝගේ අයියා? අර සුමුදු සුකුමාල තව එක්කෙනේ වඩාගෙන ගියා. සුමුදු සුකුමාල කියන්නේ උඹේ අයියාද? ඔව්. ඒකට උඹද පොඩි එකා? කනගම මුන් දෙන්න නැගිට්ටා ඵලයක් වෙලගා වැස්ස. කොහොමද උඹ දැන් ඔය පොල්ලක් කියන්නේ නේ? මල ලයිව් දා අයියා මට අරුව හොඳටම ගැහුවා. නායත් එක්ක ඇල්ලලා තියෙන්නේ. උඹට හොඳ වැඩේ බා. බ්‍රදර්ස් මේ පැත්තේ බාරයක් කියම දිනවනේ. බාරයක් කිව්වේ? බාර එක පොඩි ඩ්‍රින්ක් ෂොට් එකක් දාන්න. ඩ්‍රින්ක් එකක් කිව්වේ? බොණ්ඩද? ඔයාට සුදුවනේ? යන්. මට වයිට් එකෙන් ෂොට් එකක් ඕන. දෙන්නම් ඔයාගේ භාෂාවෙන් මෙයා කියන්නේ මොකක්ද හැම වෙලේම? වයිස්. නේ මොකද? මේ පාර අවුරුද්ද නම් මෙලෝ රහන්න නැහැ බං කිසිම එකෙක් ආවේ නැහැ. වැඩක් නැහැ කියලා උදේ ඉඳන් කානවා. සාපු බඩු වලට අතින් කෙලවෙයිද දන්නේ. අපි දෙන්නවා ගාමුද? පිස්සුද බං උඹට? ෂේ. හලෝ චවින් අයියා. මං එනවා කස්ටමර්ලා තුන් දෙනෙක් නා. උනක් කොහෙද තමින්දයා? හතරක් එනවා අර එකෙක් එන්නේ කරේ බං. අකෝ ඔය ලින්ටන්ගේ කොල්ලෝ ටික අර පස්සෙන් එන බෝරෝ දෙන්නගේ වැඩක් ඉඳ අර කබුදි. තේ. මෙතන ප්ලේස් එක? කොහොම ඉඳගෙනකෝ. වරෙල්ලා. ඔය ලොකු කොල්ලා පරිස්සමින් ඈ. ඒ ලොකු අය වල්ල බං. චවින් අයියා. චවින්ද? මුකුත් නැහැ වාසියට. ළමේ උන්ට දෙන්න නැති බඩු මං ගාව දෙනවද බං?
මේ මොකටද නේ? මේ වෙලාව රසදිය. හිටපන්. අම්මා ඔල්ලන් පුරුදු නේද මචං? අයියේ මොනවද ඔය පොඩ්ඩක් දාන්නකෝ යා. දාන්න. බිය. කොහොමද බං බඩු අමෘතේ වගේ නේ අර කොල්ලරන් තාම පුරුදු නෑනේ මේ බීපා. මොනවද මේ කඩන්නේ? මේ අතරින් කඩන්න දෙන්නේ. අපෝ පොල් බූරුවා. අයියා මම නේ බං කඩන්නේ මේව. ශාවින්දයි. ශාවින්ද මේ මෙතනින් කඩපන්. කටින් කඩපන්. අයියේ මොනවද මේ ඒ මට චුට්ටක් තියපන් එක. මිරිපානේ නන්දට ගාලා පඩසිරි මේ අපි ඩේලි කස්ටමර් ගන්නේ කුට්ටේ මල්ලි එන්න මරේ කවුද නන්නේ? අම්මට උඩු මල්ලියා. කෑමනේ තමින්ද අයියා සි මෙවරි. මොකද මේ? ඔයාලට කිව්වේ ඩේලි කස්ටමර්. මෙවරි. මොකද කිව්වේ ඩේලි කස්ටමර් ඉන්නේ තමින්ද අයියා? මට පොඩි හරි මේ පෙර දවස්වල යම් කිසි දෙයක් වුණා ඒවයි කියලා කට්ටිය ගෙදර ගිහින් මේක කියන්න බෑ නැත්නම් මා කියනවා හරි අපි කියන්නේ නෑ ඔබ කියන්නත් බෑ දීල් නම් දීල් මට සත්‍ය දිනවා. කරන්නේ කාණ දීපා. මේ කවර හලුර වෙලා ගියානේ මම මොකක් කලවරෝනේ? කවුද මේ මාසෝනාවේ? කවුද මේ? මට අම්මට පියා ආදියානේ. මොකට ගම පෙන්නනවා කියලා තෝ මෙහෙට වැඩ මොකද මේකද කරන්නේ? මේ පොඩි ෂොට් එකක් දාන්න ආයේ දෙක. ගන්න මේක අර පොඩි එකක් යමන් ගෙදර. අපි යම් පාන්දරි තොතොරෙන්ට. පිටක පාන්දරි නන්දත්තේ පාන්දරි අබ්බියක් අයියා පල්ලේ යන්න පුළුවන් මං ඒක නෙමෙයි කියන්නේ යමංග පිටක පාන්දරි නන්දා එනවා මාර්ගයෙන් මම ස්පීකර් දාලා දකුණ යගුවා පොඩ්ඩක් ගමෝගා සරලයි කරේ ලින්ඩන් අයියා අර අරන්ති ආන්ටිම සිදුව අර ටික අරන්ති බෑ වතුර කලවන්නේ නැහැ ඔරිජිනල් බඩු හරි මල්ලි. ඒ තාත්තා මෙතන දාපොන්නේ නේ. තාත්තා ගෙදරකින් ලෝක කිව්වා. අපි කියනවා තාත්තා මෙතනින් බොනවා කියලා. හරි මං ගෙදර ගිහිල්ලා අම්මට කියන්නේ නැහැ. අපි කියන්නේ නැහැ. යන්නේ නැහැ ඕකේ. අපි යම් පාන්දරි පිටක පාන්දරි ආන්න හරි. ආන් ඒ විදිහට තමයි වෙන්න ඕන. ආ දැන් උඹලා නක්කොලාම නැගිට පියව. මේකනේ උඹ. හා. දොතරින් ආ. මම උඹලාට කියලා තිබ්බම හොඳට මතකයිනේ. ආන් ඒ විදිහට කරන්න ඕනේ ඈ. කයිනම් දැන් යමු. අපි Happy about it. වැඩි කරාද? මේ රුපියල් 500 දිනනේ වෙන්නේ. කාඩි පාඩි මාන. ඔක එදා උපදින්න වුණා. වෙන්නද පාඩි. කො පොඩි එකක්. අවුලක් නැහැ තාත්තේ.
1500ක්ම දුන්නානේ. මය පොඩි එක දක්ෂයා. තෝවේද මේ බූරුව දෙන්න. සලිට ගනි. ගෝ. ගනි. අයම. මොකද යන්නේ? මාම තනියම දුන්නේ. දැන් ඉස්සල්ලාම කියලා උඹනේ වැඩි සල්ලි දුන්නේ. ඒකෙන් දැන් ඔබ ඵලයන්. ඔය වැඩි නටවන්න කන්දේ මම කියලා දන්නවා ඩිස්ටි ඩිඩි නේ. ඔව් එහෙම මේ උන් තෙන් පොඩ මීට වරන්නේ. මේක ගන්නවා. මාමේ කතා කරන්න කියලා ආවේදී. අනේ ඉතින් අපේ චූටි සුදු කොල්ලානේ. එතන පොඩි ගානක් තියෙනවා. ඕ ඉන්නවා මේක තුට්ටක් අල්ල ගන්න. අනේ බුදුආනේ. හරු කැඩුවා මාමගේ. කෝ? අම්මට බුද්ධි ගන්න වෙන්නේ. කොන්ටිය කරේ දෙන්න පුරම බත් දෙන්න. මොනේ මට බෑ මාමේ. මේ බෑ මාමේ. ඔබ ඉන්න පුතේ. අනේ අයියක තිගයි මාමා පරිට අයියා එකයි අයියා. Kulenggelelena. අයියා පද්ද මොකද? බෑ හුලන්ඩ පෙන්නත් එක මොනස අයියා පද්ද මොකද? අම්මට සිලුකෝ ඒ ඉතරෝ පහි. අනේ තවුසලා දෙන්නාට පිස්සුද මේ ලොකු අයියා මේ උන්තිලා පද්දන්න. මම පාලයන් වැටෙන්නේ ඉන්නවලකො මම තාත්තට කියන්න. ඕඩෝ දෙන්න. කියලා කරයිද? ඒ වෙලා කියන්නේ වෙලා කියන්නේ. මොකද්ද ඊයේ කඳුයාය පීරමින් මදහස පාසනෙන් මත පේන හින්න ඇතින් සඳපාන හැඹුණු කොහෙක්ද බං? කොහෙත් නෙවෙයි සින්දුවක් ඇහෙන්නේ. ආරලන්න ඇත්නම් මගේ හීන රාජිනී සදාම පතු සිනාවේ ඔබේ දැස වාසනාවේ දයාලු පෙමින් මුලාවී සැනසීම මාපතුවේ සදාම පතු සිනාවේ පොඩි පුතේ ඔය ගල අරන් එන්න ඉක්මනට. එනවා තාත්තේ. පුතා මේ අවුරුද්ද ගන්න නැගිට්ටා. අයියෝ නෝටි බොයිස්. ඔන්නේ කනකින් ගැන. කොහොමද විකරන් ටික නවත්තලා වෙන්න මෙහෙට ඇවිල්ලා මේක උදව් කරපන්. තාත්තේ වේ. පුතේ! ඕක මිසි කරපන්. කෝ ලොකු පුතා? අයියා. Music